ඔන්න වාක්‍ය 4ක්ම ගෙනාවා. මේ වාක්‍ය 4 හරිම ලේසි. අපි නිකන් සාමාන්‍යයෙන් උදේට එහෙම ගොඩක් වෙලාවට බස් එකට යනවා. ඉතින් මේ බස් එකට යන වෙලාවට පොඩි කන්වර්සේෂන් වලදී මේ වගේ වාක්‍ය චූටි සරල වාක්‍ය අපිට යොදා ගන්න පුළුවන්. මොකද අපි අහනවා බස් එක අපි කියනවා නිකන් බස් එක ගිහිල්ලා කියලා කොහොමද කියන්නේ? දන්න බස් එකක්නේ. එතකොට The bus has left. The bus has left. බස් එක ගිහිල්ලා. ඊට පස්සේ අපි කියනවා කවුරු හරි අහනවා හෝල් එකේ අපි එහෙම ඉන්නකොට බස් එක ගිහිල්ලාද? බස් එක ගිහිල්ලාද? කොහොමද මේ බස් එක ගිහිල්ලාද කියන වාක්‍යය කියන්නේ? එතකොට මේක ගිහිල්ලා කියලා අපි කියනවා නම් මේ has කියන එක මුල් පළවෙනි වාක්‍යයේ තියෙන has ඉස්සරහට එනවා. මේක ප්‍රශ්නයක්නේ. Has the bus ඊළඟට the bus left. ඒක ප්‍රශ්නයක්. බස් එක ගිහිල්ලාද? Has the bus left? ඊට පස්සේ කවුරු හරි කියනවා බස් එක ගිහිල්ලා නැහැ. අද බස් එක ගිහිල්ලා නැහැ. එතකොට අපි මේ බස් එක ගිහිල්ලා නැහැ කියන එක අපි කියන්නේ the bus has not left. හරිද? එතකොට බස් එක ගිහිල්ලා නැහැ. The bus has not left. හරිද? ඊට පස්සේ කියනවා කවුරු හරි බස් එක ගිහිල්ලා නැද්ද කියලා. එතකොට අපිට මේ බස් එක ගිහිල්ලා නැද්ද කියන ප්‍රශ්නාර්ථ තියෙන වාක්‍ය අපි ලියනකොට අපි ලියන්නේ has not, hasn't කියලා ඉස්සරහට අරගෙන has not. හරි hasn't කියලා දාන්නත් පුළුවන්. අපි මේකට has not කියලා තමයි දාන්නේ වටා. අපිට මේකට දාන්නේ has not කියලා එනවා නම් මේකෙදි අපි මෙතනට මැදට එන්න ඕනේ the bus කියන කෑල්ල. මේ විදිහට නැතුව. අපි ඒ නිසා මෙහෙම දාන්න නැතුව අපි මෙහෙම ලියනවා නම් මේ has not කියලා දානවා නම් මේක මේ විදිහට එන්න ඕනේ. මේ කෑල්ල මේ විදිහට එනවා. has the bus not. හරිද? the bus not කියලා ඇවිල්ලා තමයි left එන්නේ. දැන් මේක hasn't කියලාම ආවනම් hasn't the bus left කියලා තමයි එන්නේ. මේ ප්‍රශ්නේ ඒ විදිහට තමයි එන්නේ. මේ දෙක මේ දෙවිදිහටම අපිට ලියන්න පුළුවන්. මේ දෙවිදිහටම මේ දෙක ලියන්න පුළුවන් මේ වාක්‍ය.